ඔයගලන්ට අද මම කියලා දෙන්නම්. ඇත්තටම අපිට ඇවිල්ලා තියෙනවා Honda Active කියන බඩි වෑන් එක. මේ තියෙන්නේ Honda Active බඩි වෑන් එක. මේක අපි රින් සෙට් එකක් දාන්න තමයි මේ ගලවගෙන යන්නේ. ඊට අමතරව එන්ජින් ටියුන් අප් එකත් කරනවා. රින් සෙට් එක දාද්දි එන්ජින් ටියුන් අප් එක ටයිමින් බෙල්ට් එක ඒ ටික ඔක්කොම රීප්ලේස් කරනවා. ඔයගලන්ට මම පෙන්වන්න ගත්තේ මේ එන්ජින් එකේ ටයිමින් මාක් ටික තමයි. ඔයගලන්ට පේනවා ඇති මේ ක්‍රෑන්ක් එකේ මෙන්න මෙතන මේ තියෙන්නේ. මෙන්න මෙතන තියෙනවා මාක් එකක් ඇරෝ එකක් තියෙනවා, පොඩි තලයක් තියෙනවා. ඊට අමතරව මෙන්න මෙතන බොඩියේ මේක ඔයිල් පම්ප් එකේ මෙන්න මේ මෙතන තියෙනවා ඇරෝ මාක් එකක්. එතකොට ඒ මාක් එකට මේ මාක් එක සමාන්තරව තිබ්බාම ක්‍රෑන්ක් එකේ ටයිමින් ටික හරි. ඊට පස්සේ අපි කෑම් වීල් එකේ ටයිමින් ටික බලන්න. මේකේ ඔයගලන්ට පුළුවන් නම් පෙන්වන්න බලන්න. ටයිමින් කොහොමද කියලා තියන්නේ. රයිට් මං කියලා දෙන්න. හරි මෙන්න මේ වීල් එක ඔයගලන්ට පේනවා ඇති. මේකේ මෙන්න මෙතන තියෙනවා චූටි මාක් එකක්. පොඩි මාක් එකක් තියෙනවා. හරි ඊට අමතරව බලන්න මෙතනක් තියෙනවා තව මාක් එකක්. ඊට අමතරව මෙතනක් තියෙනවා මාක් එකක්. ඊට අමතරව මේ අපේ බාසුන් නැහැලා තියලා තියෙනවා මෙන්න මෙතනත් මාක් එකක්. නේ ඒක හොරලා බලමු හොරලා යනවාද කියලා. එතනත් මාක් එකක් තියෙනවා. මෙයාන ටිපෙට්ස් මාක්. රයිට් ඔයාලට පේනවාද? එතකොට මේකේ තියෙනවා මාක් මෙතන එකක් තියෙනවා, මෙතන එකක් තියෙනවා, මෙතන එකක් තියෙනවා. ඊට අමතරව මෙන්න මෙතන එකක් තියෙනවා. පොඩි ඩොට් එකක් තියෙනවා. ඔයාලට පේනවාද? රයිට් දැන් අපි මේකේ මාක් ටයිමින් තියන්නේ කොහොමද? මොන මාක් එකටද තියන්නේ? ඔයාලන්ට පේනවද? මෙන්න මෙතන තියෙනවා චූටි මාක් එකක්. මේ තියෙන්නේ පොඩි තලයක් වගේ. ඒක මේ වටේ කොහෙවත් නැහැ නේ. තව එකක් තියෙනවා මෙන්න මෙතන මේ. එතකොට ඒ මාක් දෙක තමයි මෙන්න මේ ටැපට් කවරේ හවුසින් එකේ එන්ඩ් එකට තියන්නේ. ටැපට් කවරේ හවුසින් එකේ එන්ඩ් එකට. ඔයාලන්ට පේනවා ඇති මෙන්න මෙතන මම අරන් තියනවා මේ එන්ඩ් එකට. ටැපට් කවරේ හයි වෙන තැන හරියටම. ඒ කියන්නේ හෙඩ් එකේ ටැපට් කවරේ අතර